පුරුදු දාම. ඉතින් මම කිව්වද එහෙම එක? කවුද කිව්වේ වාට? ඒ කිව්වේ කනාගේ මාගන්න බෑ. මම කියලා නෑනේ මමත් ඔය කැඩෙන හැටියට මනස්කාර කරන්න කියලා. දුක් බල්ලා කියලා තමයි කියන්නේ. තෝරි දාමට මල කරද මම කරන්න කියලා ඉන්නවා. අර නවතින විතරට එහෙම කිව්වනම් නෑ. ඒව තමයි මෙයා ආන්නේ. ඒක කඩල යන හොඳ කුමාර දෙකක් කියන්නේ. එන කඩල යන්නේ. ඔය කේස්නේ උන්ට කොම් කිව්වත් කමක් නෑනේ. උන් සිල්වත් දෙන්න නෙමෙයි. සිත් කියන්නේ සිල්වත් නෑනේ ඉතින්. උන් කොහොමද යවන්න ඕනේ කිව්වේ. උන්ට මොනවද කමක් නෑ. දැල්ලා යවලද? ඔයා දාම මල්ලන්ගේ. වචනල්ල. ඔයා දහම වැඩි ඉගෙනගෙන. काय ප්‍රශ්න? ඔයා වචනේ නැති පද්දට යෝනිසෝ මනසිකාර කරන්නේ මොකද්ද ගාව වෙනවා. අනිමට ඇති ඕන මගුලක් නෑ ඵලයන්නේ කියලා එනවා. ඇත්තම ඒකනේ හරි. බයි කරලා මොනවද නෙමෙයි. ඕ ඒ පැත්‍රාම හරි. ඕ හරි මනසිකාර වෙනවා. ඒක තමයි මානසිකාරය. මෙයා වෙලාමක කමට නිකන් ගිහිම මානුෂ කමට බෑ. ඔහො සරපස්ස වෙන්න ඕන නිවන් දකින්න. ලාමකට ඉඳින්නලට බෑ නිවන් දකින්න. ඔබ කියන්නේ කාණේ පාගඩෝ යන්නේ. තෝදාන්න මගුල කියලා. බය කරනකොටම කියන්නේ. තෝදාන්න මගුල කරලා අපි. ඉතින් මේකට මේ වෙන්න ඕනේ දැන් උග්‍ර මටත් දා ඉතින් අන්න රාත කතා කරලා ඒවට මාගේ ගෝලෙ ටික මුගේ මොකද මෙතන යන වැඩසටහන ඒ දන්නේ හොරෙන් බලන්න පේන්න ඔයාගේ බොස් කියන්නේ මට තේරෙන්නේ නැහැ අද වන්දා දෙක තුනම නිකන් බැලුවා අහලා හරියට තේරෙන්නේ නැහැ. යානිකන් රෝල් සයිඩ් යනවා නේ. යානිකන් විවාහ වෙන්නේ කාසුබලා පුරක් විදිහට දකින්නේ නේ. දැන් මෙයා ඔය ළමයි හදාගෙන ඔය ළමයි අරගෙන තියෙන ළමයි විවාහ වෙන්නේ නැද්ද කවදාවත්? දැන් ඔයගොල්ලන්ගේ ඔය වර්ගුත දින්නේද? එයා විවාහ වෙන්නේ නැද්ද? මොකටද දේවා අනුන්ගේ කුණු උසගෙන ඉන්නන්නේ කොහෙවත් නැහැ නේද දැන් යාලා ඉස්කෝලේ යනවා ඉතින් මොකටද මේ ඉස්කෝලේ යන්නේ නිවන් දකින්න එකයි ඉස්කෝලේ දෙකක් නවතින්න ඕනේ. නවතින්න ඕනේ ගෙදර යන්න පුළුවන් දෙයක් අවශ්‍යයක් පුළුවන්. අනුගාමිකා මහත්මියලා ඉන්න සුබලදී ඒගොල්ලෝ මේවා සිදුවන්නේ. අනුගාමිකා කොටස් දෙකේ. ඊළඟට ස්වාමීන් ඒගොල්ලෝ මොනවද කරන්නේ? ඒගොල්ලෝ ඉගෙන ගන්න. එයාවත් ඒ ආරම්භ කටයුතු කරනවා. ඒවට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මම දැන් සම්බන්ධ කරනවා. සම්බන්ධ මායි හදලා තියෙනවා. ඉතින් කෙලින්ම භාවනා.
මම තැනක් ඊට පස්සේ ගියාම මහා ප්‍රවුඩ් නෙමෙයි ගෝත්‍රික ස්වභාවයක් තියෙන නිදහස නෑ ඒ දරුවට කැමති විදිහට හැසිරෙන්න බෑ hina වෙන්න බෑ කතා කරන්න බෑ මොන මගුලක්ද එයා සතුටින් ඉන්නවද සින්දු අහන්නවද ඒ සින්දු මහේක පැත්තනේ ටීවී බලන්න ෆෝන් ඉතින් එහෙනම් මොකද දරුවට තියෙන සතුට ඒ දරුවගේ ළමා කාලේ දරුවට ඒ දේවල් විඳින්න එපා ඉතින් ඒක තමයි මම කියන්නේ ඒ දරුවෝ සම්පූර්ණයෙන්ම මේ එක පැත්තකට කොටු කරලානේ. උකට වඩ දුකේ දෙන්නේ නැද්ද මේ කොල්ලට මේ තරුණ වයසේ මේ කොල්ලා ටීවී බලන්න ඕන, කොල්ලොත් එක්ක සෙල්ලම් කරන්න ඕන, ඉගෙන ගන්න ඕන, රසාව කරන්න ඕන, දෙමව්පියොත් එක්ක සතුටින් කාලේ දීලා ඉන්න ඕන. ඒව යාට නෑ. ඒකට යා පසුතැවෙන්න වෙනවා. අනිකම් මේ කොටු වෙලා කියලා. ඇයි ඕගොල්ලෝ ඉතින් ඕම මේ කිනා හදන ඔය මේ වලට මේ ඔගොල්ලෝ උදව් කරන්නේ දැන් අර පැත්තෙන් පොඩි සූටි ආම්දුරු මහාට ඒ දෙමව්පියෝ නියම කරන්නේ දැන් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ළමයි මේ වගේ තැන් වලට ඊයාට අයිතියක් නෑ එහෙම කරන්න ඒ කියන්නේ බලි ළමයි අරගෙන ඔයගලන්ට නිවන් දකින්න ලේසි වෙන්න කියලා ළමයි වරගෙන එහෙම වෙනම මේ එකට දාලා එහෙම ඉර කළා එහෙම තියාගෙන එහෙම කරන්න අයිතියක් නැහැ. එහෙම ලෝකේ හදන්නත් බෑ. ඒක ප්‍රශ්න. ඉතින් යා අන්තිමට වැටිලා. දුවන්වම කරාද මං අහන්නේ. දුවන්වම නොකරපු දෙයක් ඇයි කරන්නේ? නැද්ද? බුදුහාමුදුරුවෝ තරුණ ළමයි ගෙන්නලා වෙනම ආරාම හදලා ඒ වගේ ඉර කළා කිව්වද? යන්නේ බුදුන් වහන්සේගේ දර්ශනේ. එක්කෙනාගේ මතිමතාන්තර වලට නෙමෙයි. උනාට කවදාවත් කවුවක් ඉර කරේ නැහැ. කැමැත්තෙන් එන්න පුළුවන් අකමැත්තෙන් වෙලාවෙ යන්න පුළුවන්. ආ කැමැත්තක තුනා වෙන්න පුළුවන් ආ අකමැත්තක් නාන ආයි ගෙදර යන්න ඕන නම් ආයි යන්න. ඒ උනාට ඒ මිනිස්සේ එළියට පස්සේ එන්නේ නැහැනේ දැන් අම්මලාට කරදරයක් වෙයි මම මේක ගියාම ඒකින්ද නෙවෙයි මම ඒ ගෙදරට වැඩි අය පස්සෙද ඉතේදිලා අයියා කැරත්තේ නෙමෙයි ඒක ගහන්න බලින්න බෑ මොකද නෙගිරි හදලා දරුවන්ට කරන්න බෑ කරුණාවෙන් මයින්ඩ් විතරමයි අධ්‍යාපනයේ දෙන ගුරුවරුත් එහෙමයි හැමෝම එහෙමයි ඒගොල්ලෝ දැන් බාහිර සමාජ ඉස්කෝල වල තියෙන කාඩර පීඩන ඇතුලේ ඉගෙන ගන්න දේවල් මෙයා අදන්නේ කියලා පස්සේ මේ පිටින් වෙනස්. ඊට පස්සේ මම බෑ මම ඉස්කෝලේ යන්නේ මම ඉස්කෝලේ යන්නේ කියලා යාම් තෝරගන්න. ඉතින් අර පරිසරයේ ඇතුලේ පින්කඩේක තියෙනවා කරන්නේ. අධ්‍යාපනයක පොතකට දාන්නේ නැහැ. ඒ නිසා පින්කඩේක කරනවා බුදු පූජා තියෙනවා ඒකට සම්බන්ධ වෙනවා. ඒකම තමයි ඉස්කෝලේ යන්නේ. අනිකම අර වාස්තව සමාජ ඉස්කෝලේ නෙවෙයි. ඒකත් ඒකට යන්න කැමතියි. ඊට පස්සේ දැන් අනිගමත් තාමනේ ඕනම කෙනෙකුට මානසික නිදහස තියෙන්න ඕන යහපත් අපි මොකක් හරි එකකට කොටු වෙලා මේ වෙලාවට බුදු මේ වෙලාවට බා මේ වෙලාවට මේ වෙලාවට මේ එහෙම කරාම ඒක මහ වදයක් ආයක් ඇද්දි එයා නිකන් එයා නිවන් දකින්නෙත් නෑ එයා ළඟ තියෙන නිකන් ඔක්කොම ගැන කලකිරීම වගේ අර වගේ කරා එයාට අරගම් ටිකක් විතරයි ඔව් ඒවත් අර ක්‍රියාකාරකම් නෙවෙයි ඒව නිකන් අර ඔව් ඒව එච්චර මේ සතුටු හිතෙන දේවල් නෙමෙයිනේ වාදයක් මේවා කැමැත්තෙන් කරන්නේ ඒ ඔයා කියන්නේ නෑ මන්සේ ඔය අය ඔක්කොම එහෙමයි එයා වෙනතර නෙමෙයි ඒ කිසි කෙනෙක් නෑ ඔක්කොම මේ පරිසරයේ මොකක් කැමැත්තෙන් දැන් මොකද උගේ අර්ථය එයා ඕක කරන්නේ ඇයි ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ එකක් කරන්නේ
මේ දාලා. මම ගෙදර ඉන්නේ. මම එතන සම්බන්ධ වෙන්නේ නැහැ. මම සෙන්සුරාල විතරයි යන්නේ. එහෙම සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ හවස ඇවිල්ලා ඒ ධර්ම දේශනාව වලට සම්බන්ධ වෙනවා. ගිහිල්ලා කරන්නත් වැඩිද? ගිහිල්ලා මොකද කරන්නේ? එහෙම කවුරු පනවපු දෙයක් නෑ. පොදුවේ වැඩ තියෙනවා ඔය කෙනෙකුට. ඔතන ඒව කරලා ගෙදර ගියාම මොකුත් කරන්න දෙයක් නැහැ. ආයෙත් එතෙන්ට ආව තමයි වැඩ කරන්නේ. ගිහිල්ලා කරන්න මොකුත් නැහැ. එතන ගියාම ධර්ම දේශනාව තියෙනවා. එච්චරයි. ඊට පස්සේ උපදේශ දෙනවා මග වඩන වීඩියෝ වල යන උපදේශ දෙනවා. භාවනා කරන්න සක්මන් මළුව තියෙනවා. ඒකට යම් වෙලාවක් යන්න පුළුවන්. එතනින් මොකද කරන්නේ කියලා දෙන්න. ඒ කියන්නේ දැන් මේ වගේ සිත දකින්න කියලා දෙනවා. මේ කියනවා එදා පිළිපැදෙන මාසේ අර මේ කඩ බලන්න. මේක කඩලා බලන්න කියන එක අපිට කියන්නේ ඒක එකක් ඉන්නක ගන්න නෑ. ඒක කඩ බලන්න. හේතු ටිකක් නිසා සකස් වෙච්ච එකක් කියලා එහෙම දකින්න කියනවා. එතකොට අපි එකක් කියලා අල්ලන දෘෂ්ටිය දැන් ඔයා මුකුද දැක්ක ගමන්ම කඩනවද? නෑ කිත්තේ. කඩ බලනවද? එකක් කියනවා කඩ බලු. හස්බන්ඩ් දැක්ක. ප්‍රායෝගික වෙන්න කරනදී අපි ඒකත් අපි තව හිතකින් හිතන්නේ. තව හිතකින් හිතනවා මේ ඒක තමයි හිතකින් හිතලා තමයි කඩන්නේ නේ නිකන් කඩන්න බෑ අතපන් ගිහිල්ලා කඩන්නේ නෑ හිතකින් තමයි කඩන්නේ හිතකින් තමයි කඩන්නේ තව හිතකින් කඩනවා වෙලා යන්නේ නැද්ද නෑ පාර කඩන්න බෑනේ ශාන්තිකේද බෙල්ල කඩන්න ඕන අත කඩන්න ඕන ටිකක් වෙලා යනවනේ කඩන්න ගොඩාක් තමයි මම ඉන්න කොතනද බලන්නේ නේද? මම ඇලෙන්න බලන්නේ ඇලෙන ගැටෙන ස්වභාවයෙන් ටිකක් ඉන්නයි ඉන්නේ ඒකවල. දැන් අපි ඒ අරමුණ ඔස්සේම දිගින් යන එක නවතින. අනිත් එකක් එතන වෙනවා. දැන් මේ විදිහට බලන එකක් කියන්නේ නැහැ. ඒකට ක්ෂණිකව මම ග්‍රහණය කරනවා නේ ඒක. ඔයාලට ක්ෂණිකව මේ පුටුවට තියෙන අල්කඩ ඇති වෙනවද කැඩෙන්නේ? අරම හිතනකොට තමයි ඒක වෙන්නේ. මේ මගේ කියලා ගන්න ස්වභාවය අඩු වෙනවා. ඒක නේ කියන්නේ. ලේසිද ඔයාලට ඒක? ඒකනේ අමුතුවෙන් හිතනවා කියන්නේ ඉතින් මේ සසරේනේ ඉන්නේ. අරක කඩ සසරේ ඉන්නවට වඩා ලේසි නේද? ඔය මේකෙ විතර පුටුවක් නැහැ කියන එකෙන් අයින් වෙන එක. පුටුව තිබුණත් එක නැතත් එකයි ඔයා ඒ දෘෂ්ටියෙන් අයින් වෙන්නේ. ඕව වැරදි ඇත්තට. ඔය ඕව නිසා තමයි අපි එකට මේ කෙලවිලා තියෙන්නේ. ඕ මේ විකෘති මේ නිසා තමයි මේ දැන් මේකත් මේ මාව විකෘති කොටට වැටුනේ ඕකේ. සම්බැලුවා මම මේ අනිත් අවුරුද්ද කරලා තේරෙන්න මොකද්ද මේ උනේ? බැලුවා මේ මගුල් මේ යනවා මේ විකෘති. පාටි කියනවා ණය කියනවා. මිනිස්සු කියන්නේ නෝනේ මේ මොනවද කියන්නේ? ඒකට ගොඩට දාලා මේක කරන නිසා මගේකත් මේ ගැල් කියන ඒවා තේරෙන්නේ නැහැ. මොකද්ද කියනවා කියන්නේ. අනිත් එක තමයි ඔයගේ පැවැත්ම වල හද මේ කොහෙද පුදුමාන්තුව එහෙම කරලා තියෙන්නේ මම. ඒත් වනාරාමේ එහෙම බෝඩින් හවුස් දැම්මා. අනවශ්‍ය නේද ප්‍රශ්නේ ඒ ගන්නට යන්නේ ඉස්සරහේ ස්ලෝ වෙලා එනම කවදාද සමාජෙට ඉතින් අසාධ්‍යයක් කරගන්න බෑ උන්ගේ වැඩ ස්ලෝනේ රස්සාවක් කරන්න සම්පූර්ණ යා කරන්නේ මේ මනස අවුල් කරලා ඕව බුදුහාමුදුරුවෝ කියලා නෑනේ අන්න ඒක ප්‍රශ්න මට කවන්නේ ළමයිනේ මම කියන්නේ
ඒ වගේ දේවල් ඒවා ඇත්තටම වැඩක් නැති දේවල්. ඒ කියන්නේ ඒවා අනවශ්‍ය දේවල්. තමන් අවබෝධ කරගත්ත දේ මිනිස්සුන්ට කියලා දෙන්න. ඒ පුළුවන් එක්කිනා කරා. වැඩි එක්කිනා නිකන් ඉඳින්න. නිවන් දකින්න බෑනේ. උගලන්ගේ ළමයි ගෙදරගෙන තියාගෙන උගලන්ගේ තියෙන බාධාවල් සීරම ඉවත් කරන්න නෙවෙයි හදන්නේ උගලන්ට නිවන් දකින්න. ඒ දැකලාද? එක එකක් දැකලා තියෙද? ළමයි මේ ඉඳන් හොඳට ඉන්නවා. ඒ වලට වෙලා කාවි. ඒගොල්ලෝ ළමයි මේක නැත්නම් කියලා විදර්ශනා කරන්නේ. අනිත් එක කඩ වෙන්න ප්‍රසාරක ක්‍රමයක් නෙවෙයි. කඩ බලන එක ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. කඩ බලපු කිසි කෙනෙක් නිවන් දැක්කේ නැහැ. කඩ බලන්නේ කිව්වේ නෑ බුදුහාම. මගේ ප්‍රඥාව හැටියට මම දකින්නේ කඩ බලන එකෙන් අර තියෙන ගැම්ම නැති වෙලා. ඒ කියන්නේ මේකට අර එක පාටම හිතක් ඉන්නකොට මේක විරුද්ධ කරලා දැම්ම ගමන් ඇති වෙන සනසීම කඩ බැලුවයි කියන්නේ නෑ. එහෙම නෑ. මේකෙන් එන ඒ ජවයේ ඉන්නේ අරකේ. මේකෙන් එන නිවනේ අවබෝධය ප්‍රත්‍යක්ෂය අරකෙන් ඉන්නේ. කඩ ඇතුලින් ශනික වෙනවා. සැන්ති. ඕකේ. සකස්වීම දකින්න. ඔව්. සකස්වීම දැක්ක සකස්වීමේ නිරෝධය. කඩ බලන එක ඒක කොහෙන් ආවද මන් දන්නේ හැබැයි ජනප්‍රියයි. ඒක තමයි කරන්නේ ගොඩක් අය. දන්නේ උන්වහන්සේලා මඟ වඩන්නේ විදිහේ උන්වහන්සේලා ධර්ම අවබෝධය කරලා තියෙන ක්‍රමය තමයි අපිට එයා රහත්ද? උන්වහන්සේ ධර්ම අවබෝධය කරමින් යනවා කියන එකයි කියන්නේ මම කියන්නේ ආරම්භයේ මේ කතා කරන්නේ මගපල නැහැ. අවබෝධය කරා යන්න මේක කරන්න කියන එක තමයි. ඔකේ අවසානය මොකද්ද? ඔයගලන් දැන් යමක් කරන්නේ අවසාන ඵලයක් බලාපොරොත්තු වෙන්නේ. ඔයාලගේ අවසාන ඵලය මොකද්ද? කොහොමද? නිවන කියන එකනේ අරමුණ. නිවන අරමුණු කරගෙනනේ තින්නේ. කරන්නේ හැමදේම. නමුත් එහෙම නිවන අරමුණු කරගෙන හැමදේම කරාට නිවන ලැබෙන්නේ නැහැ. බුදුන් වහන්සේ කිව්ව දේ කරන්නේ. බුදුන් වහන්සේ නිවන කියන එක හොයාගත්තේ. එතකොට අපි උන්වහන්සේ කියපු දේ කරොත් තමයි අපිට නිවන ආවේ. නිකන් නිවන වල තියෙන ඕන තරම් විකුණන්නේ. ඒවා නිවන නෙවෙයි. කඩ බලලත් නිවෙන්න පුළුවන්. මිනිහා කඩ බැලුවම මිනිහා ගැන මේක නෑ කියලා. ඕවනේ මේවා අනිම ගැටීම් ස්වභාව දෙකකින් පස්සට යනවා. දැන් අර ඒක නොදැක්කම කඩාගෙන යනවා. අන්නේ දෙකෙන් අයින්. මේ විදිහට දැකනකොට එතනම නිරුද්ධ. ඒක තව උදාහරණයක්. අමක සවසිතකේ තමයි යන්නේ. එහෙම එක. නෑ ඒක ඔක දාපාරක් දැක්කොත් දාපාරම කඩන්නේ නෑ. කඩ බලන්න දුක අල්ලගන්න දෙක අල්ලගෙන කඩ බලන්නේ. සෙන්ට්‍රල් වෝසනේ ආයකට ඒත් අල්ලගන්න. අතරින්නේ නේද? ඒගොල්ලන්ට ලේසියි. ඉතින් මේගොල්ලෝ සංසාරේ ඇවිල්ලා තියෙන වෙන කාගේ හරි ඒකට. ඒ කියන්නේ ගාමරගේ ඉතන මේ. ඒව වැරදි. කාන්තකම අනිතන්. අනාන්තෙන් අනිත්‍යන්තයට ගියා. පොළොවන්න ටයිල් ඇල්ලුවා. ඒ පාර යනකොට දකින්න තාරහසිතක්කාම සුවපත් වේවා කිව්වට කියන එක ඒක හරි ග්‍රාම්‍යයි. ඒක හරි නිකන් හරි නෑ. ඒක බුදු කෙනෙකුගේ දර්ශනයක් කියලා කියන්න බෑ. ඉතින් වැඩි අන්තයක්. ඔව්. මේකක් කියන්නේ බුදු කෙනෙක්. ඔක ඉතින් දේශිත දකින්න එතන නිරුද්ධ වෙලා යනවා. අනිත් පැත්තට ගියාම නිරුද්ධ වෙන්නේ නැහැ නේ. දැන් ඒක තියෙනවා. ඒක යවන්නේ කොහොමද? සුවපත් වේවා කිව්වන්ට යවන්නේ කොහොමද? මේ අන්තයෙන් එකට ගිහිල්ලා දැන් මේ අන්තයට යවන්න බෑ නේද? බරක් නේ සුවපත් වේවා කියන එක. ඒක යවන්නේ කොහොමද? ඒක යවන්නේ. ඒක හොඳ එකක් නේ ඒක කියන්නේ. දැන් මම කියන්නේ දැන් මේ මුළු ලෝකෙම ගොඩක් අය ඕක තමයි කරන්නේ. දැන් මන්ද වැරදි. මන්ද හරි.
හරිද ඒක උඩ මේ කඩ මොකද්ද මේ කරන්නේ මේක හරිද කඩ බලන එක ඔය අනිත් අන්තිම අනිත් අන්තිම යන එක හරිද මේ හැදිච්ච කාලේ කඩකට වලගෙන අතල්ලා වෙනවා ඒ පැත්ත මේ පැත්ත පෙරළුවා තියෙනවා. රෝට් එක උච්චාරනවා ඒක තමයි ඉතින් දැන් එන කෙලින්වත් ඇරලා මේ ක්‍රමයෙන් තියෙනවා නම් අරක අපහැරනවා සාමාන්‍ය වීඩියෝ එකක් තියෙනවා මට අප්පා. තමන්ට තේරෙලා තියෙනවා. මම හරි උඩෙන් කෙලින්මයි නෝන්ද නැද්ද? වයිට් එක තියෙද නෑ නෑ එයා මහන්නේ නෑ. එයාගේ මහාට වෙලා මම කරන්නේ. මොනවද කියන්නේ එයා කියන්නේ මේ හිතලා විදිහ තමයි හැබැයි දුරකින් මෙහෙම හැරිලා ආන්න එහෙම අල්ලන්න වටේ යනවා අර අනිත් එක නේද අනිත් එක නෙමෙයි ගොඩක් දුරයි මේක අල්ලගත්ත කෙනෙකුට ඒක මුල් කාලේ මේ අනිත් දුකනත් වඩා ආ ඒ නේ දැන් දාන්න ඒ ස්වාමීන් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා ඒක අතාරින්න. එහෙමයි කියන්නේ. ඉතින් එහෙම කිව්වට බෑනේ අතාරින්න ක්‍රමයක් නැහැ. අර මේ ඒක ප්‍රශ්නයක් නෙමෙයි අපිට. ඒක මහත්ය ළඟ කියන ප්‍රශ්නයක් නෑ මෙතනයි අන්තිමට. ඒක කියනවා දැන් දෙන තරමට තමයි පෙළීම තියෙන්නේ. ඔව් එහෙම තමයි. ඒ කියන්නේ ටික අඳුන ගන්න කියනවා ඒ අඳුනගත්තාම පෙළීම Tamanට දැනෙන්නේ. දැන් අතෙන්ට මම මේ පෑන් එකට බැඳුණා නම් මෙතන දඟලනවනේ ලබා ගන්න. අන්න ඒක ලබා ගන්න දඟලන්නේ නෑ. ඒක කියනවා. කියන්නේ පින් කරොත් ලැබෙනවා ඒ වගේම කියන්නේ පින් කරන්න එහෙම තමයි කියන්නේ මම කඩලා බලන එක නම් කවදාවත් ආන්නේ දේශනා කියන්නේ වලට කාර්ය කරන්න දෙන්නේ නේ. මේ සදස්යන නිසා තමයි ඒක ඔය හේතුව කාරින්නේ කියලා කියනවා. ඒගොල්ලෝ හේතු ටිකකින් ඒක සකස් වෙලා තියෙන දකින්න කියන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම නෙමෙයි. බුදුහාමුදුරුවෝ වෙනම කිව්වා මේව හැමදේම හැදලා තියෙන්නේ හේතුඵල තමයි. හරි. ඒක හරි. එළියක. ඊට පස්සේ කිව්වා ඇතුලේක පටිච්චසමුප්පන්නව සකස් වෙනවා. අරකට හැදිච්ච එකක් මේකත් හැදිච්ච එකක්. මේ දෙකම හැදුණා. මේවා හේතුඵල දහමම හැදිච්ච එක. මේවා කඩ බලන්න කියලා ඔයගොල්ලන් කියන එක මම කඩ බලන්නේ මම ඒක අවබෝධ කරගන්නවා ඒ ඊතර රූපයක් තියෙන හේතු ඒක. අච්චර. මෙතනත් එකක් හැදෙනවා ඒක ගැන. හැබැයි ඒක හැදෙන්නේ ස්ථිර කරලා මේක. ඒතකොට මෙතන බැඳීමක්. ඒතර මේක අපි අතාරිනවා. මේක අතහැරියම අර කවුරු ප්‍රශ්නයක් නැහැ. අර කඩ බලන්න ඕනේ නැහැ. ඕක ඒක අතහැරියම වැඩි ඉවරයි. ඒකක් තියෙනවා හිතෙන් අතරින් එන්න මේක තියෙනවා නෑ මේක නෑ. ගැටලුවක් නෑ මම හිතට ගැටලුවක් කරගන්නේ හිතෙන් මේක නැත්තටම නැති වෙනවා. අන්න ඒක හරියටම දකින්න. මේක බලනකොට ෆෑන් එක සම්බන්ධයෙන් මේකේ ඇති වෙනවා. රූපෙත් නැතිලා යනවා. ඔව් නැති ඉතුරු නැතුව නැති වෙලා යනවා. ෆෑන් එක ගැන කිසි අදහසක් නැහැ. ඒක තමයි ඒ ටික අදහස හිතෙන් අයින් වෙනවා. ඔව් ඒ පෑන් එක කඩ බලන්න ඕනේ නෑ. ඒක ෆෑන් එක කඩ බලන්න. ඒක ඔතේ තියෙනවා. ෆෑන් එක තියෙනවා. හැබැයි මට ආසාවක් නැහැ. මට ආසාවක් එක්ක නම් හිත හැදෙන්නේ. ආසාව කියන්නේ ඒ සම්බන්ධව කොට නැගෙන්නේ. කොට නැගෙන්නේ. අන්න බැඳී ලොකෝ අපමණක් එන්නේ එළියම බැඳීමක් නැත්නම් මේක නියමෙන්න මේක කඩ බලනවට වඩා ලේසි ඒක. මේ අවබෝධයක් තියෙනවා මේ සියලුම වස්තුන් හේතුඵල දහම. දැන් කඩන්න ඕනේ නැහැ. දන්නවා හේතුඵල දහම. මේ අස්තිරයි. දැන් දන්නවා ඒක. දැන් කඩන්න ඕනේ නැහැ. දැන් මොකක්ද විතර යන. ඒක සකස් වෙනවා මේකට බැඳීමක් ඇති. ඒක අතාරින්න. අතහැරියම මෙතන ඇතුලේ රූපේ අතහරිනකොටම එළියේ රූපයක් අපිට විද්‍යමාන වෙන්නේ නැහැ. ඒ ලෝකෙ ඉවරයි. ඒක සම්පූර්ණයෙන්ම නැතිලා යනවා හොඳ පේනවා. කේස් එක ඉවරයි. අච්චර. ආයි මුකුත් නැහැ. කඩ බලන්න ඕනේ නැහැ. සිතාරහස දක්වාම මෛත්‍රී නෙමෙයි තරහසිත දක්වා. දැක්කම ඒක නෙවෙයි. ආයි මෛත්‍රියක් නැහැ. මෛත්‍රිය
දකින්න ඒක ඉවරයි. මෛත්‍රියක් කියන්නේ නැදීමක් ඇති වුණා ඒක දැක්කයි ඒක. හොඳ සිත් නරක කියලා නේ ඔක්කොම අතාරින්න. ඔක්කොම අතාරින්න. පින්පාව ඔක්කොම අතාරින්න. හොඳ සිත් කියන්නේ කැමැත්තක් නෑ. හොඳ සිත් කියන්නේ කැමැති එකට කැමති වෙනවා අපකැමති එකට ගැටෙනවා. එහෙම මේ ස්වභාවය අදක්වන්නේ. ඇලීම හරි ගැටීම. දෙකම පදයක් නේ. ගැටිච්ච එකට ඇලිලා මේ ඇලෙන්න එපා කියලා කිව්වොත්. දැන් හස්බන්ඩ් බෑනව පාවු යන මන්නේ. මේ සාරි කරන මනුස්සයනේ. හරි නෑ ඒක. තුපල්ල කියලා අර කිතර කියනවා. ඔය මාන් කියන ඒවා කරලා බලන්න ගෙදරදී. උකට ඉන්න අය. ඒක කරන්නේ පස්සේ තියෙනවා දැන් පීඩාව ගොඩාක් දෙනෙක් අඩු වෙගෙන යනවා කියන්නේ. ඉස්සර ඉඳි ලොකු ප්‍රශ්න ආවා පුතන වෙන ඉස්සර. නමුත් දැන් මේක ලොකුට ගන්නේ නැහැ. ඉතින් අයිති වෙන නිසා පීඩාව ගොඩක් අඩු වෙනවා. ඒක ලොකු වෙනසක් තියෙනවා. ජොලිය කරන්නේ හිනා වෙයි. දුකෙන් එපා. තමන්ටම තේරෙනවා හරියට දැනෙනවා. ඔව් තමන්මයි නිරීක්ෂණය කරන්නේ. මොකද ඔය කියන ස්වභාවය ඇරෙන්න වෙන දෙයක් වෙන විශ්විත දෙයක් වෙන්නේ නැහැ ඔය කියන්නේ. මේ සිත නිරුද්ධ වුණ තැන තියෙන ස්වභාවය ගැන තමයි මේ අපිට මේක තමයි අපිට ගන්න පුළුවන් දේ ලැබෙන දේ. ඕක තමයි නිවන. ඕක දියුණු කරන්නේ. කෙලෙස් නැති වෙන තුරු ඕක දියුණු කරන්නේ. ඔයා දකින්නම තමයි නෝන් තානවා. ඔව් මොකක් හරි දාගන්න. එක වචනයක් දැම්මම කමක් නැහැ. සකස්. නැත්නම් මොකක් හරි සංඥාවක් දෙන්න ඒකට ඒක යනවා. හැබැයි ඒකට මේ සංඥාවයි අරකයි දෙකම නැතිව බව දකින්න. දෙකම නැති වුණා නේ ඒක. අච්චරයි. ඒකකින් ආරම්භුනේ. කොහොමද එකක්ම කියනවා නම් හොඳයි නේද? කට්ටිය පටල ගන්න. ඔව්. දැන් අර ඉන්නේ එකක් කරලා මේ එකක් කරනකොට අර දෙක සංසන්දනය කරනවා ඉතින් ඇතුලේ. ඔව්. ඒවල මේක එන්නේ නැහැ අරගෙන. අතරම. මේක කරන්න අතුර මොකක් හරි එකතු කරගෙන ආය මට වරිතේ එදා 12 යනකොට කොරන් දවස් ඉස්සර ගැටුවක් බෑ මොකද මම බලලා නැහැ. අපි කටි ඉන්නේ කොරන් බලන්නේ. අයගොල්ලත් එක සෙට් වෙනවා. ඒගොල්ලෝ තමයි යන්නේ බෑනේ. ඩීවී හය කරන්නේ නැහැ නේද? කවුරු කියන්නේ නැහැ කොහොමද කරන්නේ? අර ඒක ඉන්නේ. කොහෙද ලෝකේ තමයි. කවුද එන්නේ? ටිකේවල් ගාව. තරම් බලන්නේ. අනි අයියා හරි. ඕන්නේ මම බලන්නේ. ඉතින් දැන් මොකක්ද වෙන්නේ? ඒක මේ ලෝකේ ඉවරනවා ඒගොල්ලෝ. මේ මොකක්ද බණී කියලා. ඒක තමයි ප්‍රශ්නේ. ඊළඟ මාසෙ බෑඩි පීඩාව යන්නේ. දුකේ වාසේ. නෑ එයාට තාම ඇතුළට ගියේ නෑ. එයා වරද්ද දෙනවා. කලින් කියන්නේ නැහැ. නෑ අනුය ඇටලි කියන්නේ එයා කියන්නේ අපිට දෙයේ YouTube එකේ දේශනා කරන එක කියන්නේ. අතේ නැවතුම් පස්සේ. ඇටලි කියන්නේ ඒවා තමයි. ඒ සසර ගාන බායි කියන්නේ ඒක තමයි තියෙන්නේ. YouTube එකට දාන්න වෙන කතාවක්. ඒවා සාමාන්‍යයෙන් ටික කඩලා කතා කරනවා බැලු. ඔව් සාමාන්‍යයෙන් කියන්නේ. කතා කරන්න බෑ. බැලු. ඇයි? එන්න. අපි ගමේ කට්ටිය කියන්නේ නේ ලොරියට දෙන්නේ නැහැ. ඇත්තටම වෙලාම කිව්ව කතා ඔලියක් කෙනෙක් නෙමෙයි. ඇලෙනවා. අන්න. ඒක මේ වාසිය තුත් වෙනවා නේද සීල බෑට. නෑ දැන් මම මේ වනාහාරයට දාන දීලා තියෙනවා 6 පාරක් විතර. ඒ බුදු ස්වාමීන් වහන්සේ වඩිනවා වැඩලගෙන අපි මෙහෙම දානේ දැසලන්න මේ ස්වාමීන් වහන්සේලා වැඩලා තමයි දානේ අරගෙන ඒක බණ කියනවා. ලොකු ශාලාවක් තියෙන සෙනගකින් ගොඩාක් පින්නවා. කෙනෙකුට දානයක් නම් දෙන්න බෑ දැන් නම් ඒක ගොඩක් තියෙනවා. ඒ දානේ හදනවද? ඔව් අපි බඩු ගෙනියනවා. ඈ යන්නේ. ගිහිල්ලා එතන ඉන්නවා කට්ටිය. මෙවනි සුදු ඇඳගෙන ඉන්නවා. ඒගොල්ලෝ කල් උදව් කරනවා. ඉතින් අපි ගිහිල්ලා උයනවා. මේ ඉඳලා
දේශනා කරන සසර ගමනේ එයාගෙන් ගිහිල්ලා තමයි ඉතින් ආවේ අපි. ඒ අතින් ආපු මොස් කොච්චර සුවසේව කරනවා. ඒක මොකක්ද? කන්දර්ගේ. ඔය උන්දි පාකලි වැඩ කරන්නේ නෑ. ඉතින් තානාද. හරියට. ඒක කන්නොත් නෑනේ ආසාවක් එනවා අර. අන්න ඒක තමයි ආසාව. ඒක තමයි තාමොතන. දන් දෙන්නේම දෙනමුට ඒ මෝඩකම්. මෝඩ සද්ධාවයි ප්‍රඥාවයි දෙකක් නේ. උගලන්ට තියෙන්නේ අමූලිකා සද්ධාව. උගලන්ට බුදුහාමුදුරුවෝ කිව්ව දේ ගැන අවබෝධයක් නැහැ. උගලන් වෙනම මේකින් මේ දාලා තියෙන උගලන්ට පින් ඇප් එකක් දෙන්න දීලා තියෙන උගලන්ට බුදුහාමුදුරුවෝ කියනවා. ඒක ඔගොල්ලෝ ගාන දුක් විඳිනා වන්න හදා දැන් මොකද්ද උගේ ලැබුණේ? සමහර වෙලාවට අන්තිමේ කියන්නේ ඔව්. මලංගත් කියද්දලා දැන්. ආයෙත් මොඩ සත්‍යාවනේ තියෙන්නේ. ඉස්සවෙන්නේ. දැන් අර සාමාන්‍ය ආදිතෙන් තුනක් අසරණක් ලගිය යනවා. හරි. එහෙම දෙන එකක් නෙමෙයි. අම්මා ප්‍රශ්නයක් අහන්න මගේ තියෙන්නේ. නිකන් හරියට නිකන් දුකක් දැන් ආවුදු දෙන්න බැරුණා. එහෙම වගේ නිකන් ඒක අද දැන්නේ එහෙම දෙයක් දැනෙනවා. ඒ වෙලාවට පිළ එක අත්හැරියට එහෙම කමන්නේ නැහැ. සමහරවිට දෙන්න බැරුණොත් නිකන් ඉත පසුතැවෙනවා වගේ අපරාධයක් යන මිනිස්සු. එහෙම කෙරෙන්නේ මේකයි දැන් මේ මානසික ස්වභාවය තමයි දීලා විමහන්න බෑ. පොතනින් හරි මේක කඩන්න ඕන. කැඩුවේ නැත්තම් මේක දිගටම යනවා අනුකම්පාව. අනුකම්පාව කියන්නේ මමත්වයේද නැද්ද? ඒක මමත්ව ඇලීම. වැඩි මමත්වය. ශෝකෙකුත් තියනවද නැද්ද? මම කන්නද යන්නේ. පසුතැවීම වැඩි ඔව් දැන් වෙලාවට දෙන්න බැරුණොත් ඔය දවසම ඉතින් මේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ. ඔයාට ප්‍රශ්නේ. ඒ මාසේ කොහෙන් හරි කයි. වැඩිකින් ඉන්නේ ඔන්න ඔතන තමයි මුලාව. ඉස්සර මටත් ඒක හිතලා තියෙනවා. මට පස්සේ තමයි ආයේ මේ මාර්ගේ අද්දි තමයි ආපොදුනේ. ඌට ගානක් නෑ මට මේ ගාන තියෙන්නේ. ඔව් කඩේට ඒ අඟවඩින් ඉන්නේ කොහෙන් හරි කයි. මම මේ වැලෙන්න හදනවා නිකන්. කොහෙවත් තියෙන්නේ කොරම මුලද මේ? ඕ මේවයි නම් ගැලෙව්වා බුදුන් වහන්සේ. කඩේට ළමයිකාව කඩාව දෙකක් නැතුව කණේ දෙක ගලවලා දුන්නා. හැබැයි එතනේ සතුටක් තියෙනවා ඉතින්. ඔය සතුට බොන් සතුට. ඔයා නිවන් දකින්න නෑ කවදාවත්. ඔය විදිහට. නෑ දැන් එදා මෑණියෝ කිව්වට පස්සේ කොහොමද හදාගන්නේ? මෑණියෝ කිව්වට පොඩි හදාගෙන එහෙම වෙන්න එපා. ඕම මෝඩ සද්දා. අයි මාංශාර වල දෙනින් දුන්නේ රත්තරන් බඩු සේරම. කිසි වැඩකට දෙනවා. යන්න. තේබිල්ල. ඔය දෙන්නම ඉන්නේ කාමත්තේද? නෑ. මේගොල්ලෝ නැත්නම් මම යනවා. මෙයා කොහෙද? මම ඉන්නේ වියදම. ඔව් වියදම කියනවා යහනේ සියඹලා අපිට කියනවා. දුරයි. ඔය දුරයි. මම මෙයා තමයි ගොඩක් දුර. ඒවල මම කියලා කඩුවෙල කරා. ඔය මම කියන්නේ. මෙයා වෙලා දකින්න කතාමාරේදී කඩුවෙල කරා. ඉතින් අරුවෙකින් මාසියක් මොකද මාකුල දකින්න උතුරද? සබාවකාරකෙන් හරියන්නේ. දැන් ආද ප්‍රශ්න තියෙද? මොන ප්‍රශ්නද නෑ කොහොමද මේ සීලිය පිට මේ ඇවිල්ලා ගියා පොඩි ආකාරයක් නැත්තම් සීලිය හොඳට පිටිනවා. දැන් සිහිය පිහිටනට වඩා අර
රූට්ස් ටික ඇදලා ඔක්ලා දාගෙන ඉන්න වැඩ කරන නැති මකුත් තියෙනවනේ මම නඩත්තු කරන්න පින් ඇප්ස් ඒව ඔක්කොම කඩලා දාන්න. ඒව වැඩ. එකක් දෙකක් පින් කරාම ඇති. එනේ එකටම අත දාන්න ඕනේ. ඒක මහා වාදයක්. දැන් පින් වැඩියෙන් කරාම දැන් අනුලාට ඉඩ ගන්නක් තියෙනවා මහා ගොඩක්. සුද්ධ වහිතර කරන්න මොකෙක් ගන්න. හරි දැන් පිළිගන්නක් කිව්වේ. ඔව්. ඉතින් මලම් හරිදරේ ඉන්න පින් කරන්න එපා. මට කියනවා ඔයාත් ඒ හරි වාසනාවන්තයි කියලා. මගේ යව මොනවාද තියෙන්නේ මම කොහෙන් ගියත් කියනවා ඉන්න. ජීවත් වෙන්න දෙන්න මම අනිත් ඉතින් හරිම වාසනාවන්තයි. ඔය ඇති ඔය විදියට යන පින් කරන්න එපා. ඔව්වන්නේ. මේක නේද මේ බුදුහාමුදුරුවෝ කිව්ව දර්ශනේ වෙනයි. ඔයගලන් ගෙනියන්නේ මේ ඇත්තටම කියනවා මේ බුදු ශාස්ත්‍රය. අද වර්තමාන මේ පැවිදි සමාජය තුළ තියෙන පින විතරයි. මිනිස්සුන්ව ප්‍රඥාවන්ත කරන්නේ නැහැ. මිනිස්සුන්ව පිනට බර කළා අර ඒකද තියෙනවා හිර කළා. මිනිස්සු හැමතිස්සෙම පින් කරා. ඒ මෝඩකම. මොකද පින් කරන්න සසරට ඇලෙනවා. හිත ඇලෙනවා. ඒ වල කරන්නේ. තව කරන්න. ඥානයක් නැහැ ඉපදින්නේ. මොකද මම මේ කරන්නේ කියලා ඒ මහාන ස්වභාවයක් නැහැ. ඒක නිසා ඒක වැඩක් දෙන්න හම්බුන තැන දෙන්න එක පැරලා දාන්න නොදීන දෙන්න ඕනවට වඩා හිතනකොට අතාරින්නේ. දෙන්න එක. දෙන්න ඕනේ නැහැ. ඒක මේ අපි පයි කියන ඒවා ගල්වා ඉන්න දෙන්න ඕනේ නැහැ. දීලා ඇවිල්ලා තිරිසලා දැන් හම්බෙන්නේ නැහැ. ඔව් ඒක කිසි ඇවිල්ලා දැන් මම හරි කියන්නේ දැන් ඔක නවත්තපන් කියන්නේ. ඉස්සරහට වෙන එක නවත්තද? නැත්නම් දීදී යනවා. ඔව් ඒක තමයි. එහෙමනේ කියන්නේ තිබුණා. ඒගොල්ලන් කියන්නේ දෙ. දුන්නම මල කරදරේ ලැබෙනවනේ. ඒක නිසා ඒක නෙමෙයි මේක මේ මනස දමනය කරගන්න. මේ මනස දමනය කරගන්න ඉඳලා පිනෙනුත් දමනය කරගන්න. ඒක පින් ඒක ඕනේ නැහැ. දමනය කරගන්න. මොනවට වඩා දුන්නයි කියලා ජානාවැදි මාර්ග ස්වභාවයෙන් මුකුලන්ට සිතුවට පුළුවන් මේක කරන්න වෙලා. ඒව තියෙනවනේ අද දැන් තේබිලා නේද? ප්‍රශ්න තියනවාට ප්‍රශ්න අහන්න පුළුවන්. දැන්